welcome back to my channel. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ මගේ shopping experience එකක්. ඔයාලා හැමෝම දන්න app එකක් නේ Temu කියන්නේ. ඉතින් දැන් Temu ගොඩක් trending shopping platform එකක්. ගොඩක් අය orders දානවා. ඉතින් මටත් හිතුණා order එකක් දාන්න Temu එකෙන්. ඉතින් මම order එකක් දැම්මා. අද මගේ parcel එක මට හම්බුණා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේක unbox කරලා බලන්න. මම මුලින්ම Temu එකෙන් order එක දැම්මේ රුපියල් 3000කට. මොකද මට වැටලා තිබ්බේ ඒ ගාන අරත් මම මේ Temu එකෙන් කලින් order කරලා නැති හින්දා ඒකේ item වල quality එක ගැන එහෙම කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මුලින්ම පොඩි ගානක order එකක් තමයි දාලා බැලුවේ. අපි එහෙනම් බලමු ඇවිත් තියෙන items වල quality එක මම ඒ ගෙවපු ගානට වටිනවද කියලා අපි ඉස්සරහට බලමු. එහෙනම් අපි යන් මගේ parcel එක කොහොමද බලන්න. ඉතින් මේ තමයි මගේ parcel එක. පොඩි parcel එකක්. අපි එනම් මේක open කරලා බලමු මොනවද තියෙන්නේ. මේකේ ගහලා තියෙනවා ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මේ label එකේම මම order කරපු items 3 දාලා තියෙනවා. අපි කඩලා බලමු කොහොමද කියලා. අපි මුලින්ම චූටි එක බලමු. මුලින්ම පුංචි item එක බලමු. මේ තියෙන්නේ ඇවිත් තියෙන items තුනෙන් තියෙන චූටිම එක. මේක lipstick එකක්. මම වැඩි makeup item පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. lipstick එකක් වගේ තමයි ඉතින් එහෙමත් පාවිච්චි කරන්නේ. ඉතින් මට හිතුණා මේක lipstick එකක් order කරන්න. හරි අපි කඩලා බලමුකෝ. Five in one lipstick එකක්. ගන්න බෑනේ. හරි. අනෝ. ඒක cute ළමයි මේ බලන්නකෝ. මේ ළමයි මේ විදිහට තියෙන්නේ. මංගාව මේ වගේ කලර්ස් වල ලිප්ස්ටික් නෑ. ඉතින් මට හිතුණා මේක ඕඩර් කරලා බලන්න. අවුලක් නම් නෑ වගේ. මේ උඩම තියෙන එක නම් ක්ලිප් එක ගලවද්දිම ගැලවිලා ආව මම ඒක ආයි දැම්මා. අනිත් ඒවා නම් අවුලක් නෑ. චුට්ටක් ගාලා බලමුද? මොකක්ද අපි ගාන්නේ? මේක ගාලා බලමු. ලස්සනයිනේ අවුලක් නෑ. මේ item එක ගැන කිව්වොත් මේක ගැන මම සතුටුයි. අවුලක් නෑ. හොඳයි. අපි ඊළඟ item එක බලමු. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේක. මේක selfie stick එක. මම selfie stick එකක් order කරා. මගේ ගාව selfie stick එකක් නැහැ. tripod එක විතරයි තියෙන්නේ. ඉතින් මට හිතුණා මේකත් order කරලා බලන්න. අපි එකක් කපමු.
කැඩිලා නැතුව ඇති කියලා හිතනවා. කැටලොග් එකක්. මම කළු පාටින් ඕඩර් කරේ. අනේ ඒකත් අවුලක් නැහැ. ඩැමේජ් එකක් මුකුත් වෙලා නැහැ මේ. පේනවනේ. අනේ මම මේක නම් හැටිය දන්නේ නැහැ. මේක අපේ හේෂුගෙන් තමයි මේකේ වැඩ කැලේ ටික අහගන්න ඕනේ. ඉතින් මේක මම වැඩි දිගාරින්න යන්නේ නැහැ. මේක හොඳයි. ඒ ගෙවපු ගානට අවුලක් නැහැ. ඩැමේජ් එකක් නැතුව ලැබිලා තියෙනවා. ඒ හින්දා ඉතින් මේකත් මට අවුලක් නැහැ. ඕඩර් එක. මගේ අන්තිම අයිටම් එක තමයි වෙන්නේ මේක. මේක hair remover එකක්. මට හිතුණා මේකත් ඕඩර් කරලා බලන්න. හරි බලමුකෝ අපි. මුකුත් අඩු නෑ නේද? මේ තියෙන්නේ ළමයි. මෙහෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේක charge කරන එක. ඕකේ කැටලොග් එකක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි මම ඕඩර් කරේ. මේකත් මම යූස් කරලා ඔයාලට කියන්නම් මේක කොහොමද කියලා. ඉතින් මගේ ඕඩර් එක අපි අන්බොක්ස් කරලා ඉවරයි. හරි. මගේ පාර්සල් එක අන්බොක්ස් කරලාත් ඉවර නිසා අපි දැන් කතා කරමු මම සැටිස්ෆයිද මේ ටෙමු ඕඩර් එක සම්බන්ධව කියලා. ඉතින් මෙහෙමයි. අයිටම්ස් ටික අවුලක් නැහැ. ගෙවපු ගානටත් සාධාරණයි. අවුලකට තියෙන්නේ මට ඒක හම්බෙන්න ගියපු කාලය. ඉතින් අන්තිම මොහොතේ තමයි ඒ කියන්නේ ඩෙලිවරි එකට දීලා තිබ්බ අන්තිම දවසේ තමයි එයාලා මට එක ඩෙලිවර් කරේ. මං හිතන් හිටියේ ඉතින් ඒක කලින් එයි කියලා. එතන විතරයි පොඩි ගැටලුවක් තිබ්බේ. නැත්තම් සාමාන්‍යයෙන් ඕඩර් කරන තැනදිවත් පේමන්ට් කරන තැනදිවත් පාර්සල් එකේ ආපු අයිටම්ස් වලවත් වෙන කිසිම ගැටලුවක් නැහැ. ඩෙලිවරි එකෙන් තමයි පොඩ්ඩක් ඩිලේ එකක් උනේ. ඉතින් එහෙම බැලුවොත් ටෙමු එකේ අයිටම්ස් උත් ක්වොලිටි. ඔයාලත් මට වඩා අයිටම්ස් ඔයාලා ඕඩර් කරලා ඇති ගොඩක් ඒවා. ඉතින් ඔයාලා එහෙම ඕඩර් කරපු අයිටම්ස් වල ඔයාලට ඒ තියෙන එක්ස්පීරියන්ස් එකත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මොකද ඉස්සරහට ඕඩර් කරපු නැති කෙනෙක් ඕඩර් කරද්දි එයාට ඒ කමෙන්ට්ස් මේ වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න කොහොමද ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මේ ටෙමු එකෙන් ඕඩර්ස් දාන එක සම්බන්ධව කියලා. තව ඔයාලට මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයාලා මගේ මේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරලා නැතුව නම් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. bell icon එක click කරාම මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එකක් එනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. bye.